Nossa, hein? Nossa, que delícia, hein? Ai, se eu te... Don't leave this back by. Mama can't hear me gonna understand. Everybody, this is been a boy and man. But I didn't look a lot, just as fast as they sacrifice a lot, just live away. Just one thing I hang on to. Let's let me do the night. I wanna do it, I don't want to. Live my life, shining like a diamond, rolling in the dial. Set me up a leg and show me we might fly to the bar to get my play. I say, have a nice day, have a nice day, yeah, yeah. Take a look around and know what I see in life. Be leather in the broken army, hop and breeze. Let the fingerprints see the hop and hand. Everybody better know the take a sand. My darling, little lady, this is passing this way. Sacrifice a lot to see the way. This mountain I hang on to. Let's step into the night. I wanna do it, I don't want to. I'm gonna live my life, shining like a diamond, rolling in the dance. Show me we might fly with the bird to get my way. I say, have a nice day, have a nice day, yeah, yeah. Come on. සිරින සියලුම සම්භාවනීය ආරාධිත මුත්තන්ව ප්‍රමාදයෙන් යුතුව පිළිගන්නා ගමන් සූදානම් වෙන්නේ අපි මේ මොහොතේදී පොල්තෙල් පහන්සුළු දල්වමින් මේ ප්‍රාසංගික වේදිකාවට ආලෝකයක් ශක්තියක් එකට කරන්නටයි ආරාධනා කර සිටිනවා. ඉතාමත්ම ගෞරවයෙන් යුතුව අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී එවගේ සිටපු සභාපති එවැගේම බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මැතිතුමනි ඔබතුමන්ට එවැගේම ගම්පහ දිස්ත්‍රික් උප සභාපති ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සංවිධායක දේශපාලන සාම විනිසුරු සමීර සේනානායක මහත්මයා විගොඩ සමිතියේ සභාපතිතුමන්ට අපි ආදරෙන් යුතුව ආරාධනා කර සිටිනවා. එවැගේම ප්‍රසංගයේ ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය රසික हार्डवेयर अधिपति रसिक මැතිතුමනි අපි ඔබතුමන්ට ආරාධනා කර සිටිනවා ගෞරවයෙන් ආදරයෙන් මේ මොහොතට පොල්තෙල් පහන්සුළු දළවන අපිත් එකතු වන්නට. ඒ වගේම භෝගහවත්ත ස්ටෝස් අධිපති අසංක මැතිතුමනි ඔබතුමනොත් ප්‍රධාන අනුග්‍රහක දායකත්වයක් ලබා දෙනකොට ප්‍රමුඛ පහන්සිලක් දල්වන්නට දෙපළට ආරාධනා කරන්නේ ගමේ හයියට ගමේ ගැම්මට දැනෙන ශක්තිය නිසායි. ඒ වගේම නිලංකා කේටරින් ඇන්ඩ් බියුටි සැලෝන් අධිපති සංජීව මහත්මයාණනි පැමිණීම ශක්තියක් සහයෝගයේ ශක්තියක් අපි ආරාධනා කර සිටිනවා ඔබතුමන්ටත් එන්නට කියලා පොල්තෙල් පහන්සිළු දල්වන්නට. ඒ වගේම මේග එන්ටර්ප්‍රයිසස් අධිපති රුමේෂ් මැතිතුමනි ශක්තියක් ධෛර්යයක් වාසනාවක් ඔබතුමන්ගේ පැමිණීම අපි ආරාධනා කර සිටිනවා මේග එන්ටර්ප්‍රයිසස් අධිපතිතුමන්ට. ඒ වගේම වජිර හાર્ඩ්වෙයාර් අධිපති සංජය මහත්මයා කවදත් මේ බණ්ඩාරනායක පුර යමක් වෙනකොට හයියක් වෙන අපේ ආදරණීය හිතවතෙක් ඔහුටත් ආරාධනා කර සිටිනවා. ඒ වගේම
රාජපක්ෂ හાඩ්වෙයාර් අධිපතිතුමනි ඔබතුමන්ටත් ඉතාමත්ම ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා පොල්තෙල් පහසුරු දල්වන්නට. එවැගේම සුලක්ෂ එන්ටර්ප්‍රයිසස් අධිපති සරත් මැතිතුමනි අපි ඔබතුමන්ටත් ආරාධනා කර සිටිනවා. එවැගේම චම්පික හාඩ්වෙයාර් අධිපති චම්පික මැතිතුමනි ඔබතුමන්ටත් ආරාධනා කර සිටිනවා. එවැගේම බණ්ඩාරනායකපුර එරංග අපේ ආදරණීය සහෘදයාණනි ශක්තියක් ධෛර්යයක් පැමිණීම අපි ආරාධනා කර සිටිනවා ඔබටත් එන්නට කියලා. එවැගේම කොකාකෝලා අලෙවි නියෝජිත තාරක මහත්මයාණනි එන්න පොල්තෙල් පහසුරු දල්වන්න අපිත් එක්ක එකතු වන්නට. එවැගේම CIC යෝගට් අලෙවි නියෝජිත ගයන් මැතිතුමනි අපි ඔබතුමන්ටත් බොහොම සෙනෙහසින් ආරාධනා කර සිටිනවා. එවැගේම කොරියාවේ සේවය කරත් ගමේ වැඩට හයියක් වන මයුර මහේෂ් ජගත් එවැගේම ආදරයට කියන්නේ කඩේ චූටි කියලා. එවැගේම සාලිත යන අය වෙනුවෙන් මයුර මහත්මයාගේ පියාණන්ට අපි ආරාධනා කරන්නේ කොරියාවේ හිටියත් කොල්ලෝ ටික දක්වන සහයෝගයට ආදරය එකතු කරන්න අපිත් එක්ක එකතු වෙන්නට කියලා. එවැගේම අපි ආරාධනා කර සිටිනවා රවීන්ද්‍ර අනිල් පුෂ්පකාන්ත චමින්ද නුවන් අය වෙනුවෙන් සුනන්ද තුසිත මහත්මයාට ඉතාමත්ම ගෞරවයෙන් යුතුව මේ මොහොතේ එකතු වන්න පැමිණෙන්න කියලා. එවැගේම බණ්ඩාරනායකපුර සමන් මහත්මයාණනි එන්න පොල්තෙල් පහසුරු දල්වන්නට. එවැගේම මලින්ද මහත්මයාණනි එවැගේම නිලන්ත මහත්මයාණනි මයිලවලාන වන්දුල මහත්මයාණනි පොල්තෙල් පහසුරු දල්වන්නට එන්නට කියලා ආරාධනා කරන්නේ බොහොමත් ආදරයෙන්. එවැගේම බණ්ඩාරනායකපුර වන්දුල මහත්මයා අනුරංග මහත්මයා එවැගේම උපාලි මහත්මයා ජීවන්ත මහත්මයා සඳුන් මහත්මයාට අපි ආරාධනා කරන ගමන් දොම්පේ පොලිසියේ පොලිස් පරීක්ෂක අසංක කරුණාරත්න මහත්මයාටත් අපි ආරාධනා කරන්නේ ගෞරවයෙන් යුතුව එන්නට කියලා පොල්තෙල් පහසුරු දල්වන්නට. එවැගේම ස්ටාර් ගාඩන් අධිපති මැතිතුමනි අපි ඔබතුමන්ටත් ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. එවැගේම නෙල්ල ආයතනයේ වෛද්‍ය අමරසිංහ මැතිතුමනි එවැගේම බණ්ඩාරනායකපුර වසන්ත රණවීර මහත්මයාණනි නුවන් මහත්මයාණනි ප්‍රියන්ත මහත්මයාණනි සුමිත් මහත්මයාණනි අපි ආරාධනා කර සිටිනවා එන්නට කියලා පොල්තෙල් පහසුරු දල්වන්නට. එවැගේම චමින්ද සම්පත් මහත්මයා මයිල වලාන සරත් මහත්මයා බණ්ඩාරනායකපුර ජොසී මහත්මයා එවැගේම භෝගාවත්ත සුගත් මහත්මයාට අපි ඉතාමත්ම ආදරයෙන් ඇරයුම් කරනවා මේ වේදිකාව ඉදිරිපිට පැමිණෙන්න කියලා පොල්තෙල් පහසුරු මෙලෙසින් දල්වන්නට. මේ මොහොතේදී ඉතාමත්ම සංගීතමය අත්දැකීමක් ඔබේ හදවතට සමීප කරන වෙලාවේදී හයියෙන් දෙන්නකෝ හැමෝම කැම්මට අත්පොඩියක් මදි ඔබේ ගමේ හඬ ගමේ හයිය ගමේ කැම්ම දෙගුණ වන්නට අපි ආරාධනා කරන ගමන් ප්‍රසංගයේ ප්‍රධාන සංවිධායක තුන්පොළ පිළිබඳවත් අපි ආදරයෙන් මතක් කළ යුතුයි. අසේල ධර්ම රත්න මේ පුරවරේ සිටින ලාබාලතම සංගීත සංවිධායකතුමන් සමග එකතු වන තරංග සමග රාජිත තුන්කට්ටුවයි අද ෂා මෙගා නයිට් ප්‍රසංගය මෙලෙසින් ආරම්භ කරන්නේ. එවැගේම කිරිඳිවැල පොලිස් ස්ථානයේ නියෝජනය කරමින් අපේ ආදරණීය මහත්මයෙකුට අපි ආරාධනා කර සිටිනවා එන්නට කියලා පොල්තෙල් පහසුරු දල්වන්නට මේ මොහොතට එකතු වන්නට. ගරු ස්ථානාධිපතිතුමා පැමිණ සිටිනවා නම් එතුමා නියෝජනය කරමින් හෝ අපේ පොලිස් මහත්මයෙකුට අපි ආරාධනා කරන්නේ ඉතාමත්ම ලෙන්ගතු සිතින් මේ ආදරණීය ෂා මෙගා නයිට් ප්‍රසංගය ආරම්භ කරන්නට මත්තෙන් අපිත් එක්ක පොල්තෙල් පහසුරු දල්වන්නට එකතු වන ලෙසට සොඳුරු ප්‍රසංගයක ආරම්භයයි මෙලෙසින් සටහන් කරන්නට අද බණ්ඩාරනායකපුර පොදු ක්‍රීඩාංගණය සූදානම් වෙලා තිබෙන්නේ. ඉතින් අපේ හඬ ඇහෙන මානේ සිරින අපේ රසික සහෘදයන්ටයි මේ ආදරණීය මතක් කිරීම එන්න ඔබට මේ යුගයේ තිබෙන පෙරලිකාර ප්‍රාසංගික අත්දැකීමක ආදරය ශක්තිය විඳ ගන්නට මේ ක්‍රීඩාංගණයට පුංචි මුදලක් අතතිව පුංචි ටිකට් පතක් ලබාගෙන මේ ක්‍රීඩාංගණයට එන්නට කියලා අපි බොහොම ආදරණීය ආරාධනාවක් කරන ගමන් වාසනාවන්ත සම්භාවනීය ආරාධිත මුත්තන්ගේ වාසනාවන්ත ආශිර්වාදය මැද අරමන්නටයි සූදානම් වෙන්නේ ෂා මෙගා නයිට් මෙලෙසින් වාසනාවන්ත පොල්තෙල් පහසුරු දල්වමින්
දිවයිනේ ජනප්‍රිය ජනකාන්ත ගායන ශිල්පීන් රැසක් අද මේ ප්‍රසංග වේදිකාවට පැමිණෙන්නට බලාගෙන ඉන්න වෙලාවේදී හිතවතුනි මේ ප්‍රසංගය ඔබට ගෙනෙන්නේ ඉතාමත්ම අඩු මුදලකට තමයි මේ ප්‍රසංගයේ රසය ගෙනෙන්නට සංවිධායක මණ්ඩලය දනු ලසිරින්නේ. ඉතින් මේ මොහොතේදී අපි දකිනවා ඒ වාසනාවන්ත පොල්තෙල් පහන්සිරු දල්වමින් මේ ප්‍රාසංගික වේදිකාවට ආලෝකය ශක්තිය එකතු කරන අපේ ආදරණීය සංවිධායක මණ්ඩලය අපි ගෞරවයෙන් යුතුව සිහිපත් කරන්නේ ෂා මෙගා නයිට් ප්‍රසංගය සාර්ථක වේවා. ඒ වගේම ෂා මෙගා නයිට් ප්‍රසංගයට ඒ ශක්තිය ආදරය ඇති වේවා කියන හැඟීමෙන් යුතුවයි. ශ්‍රී ලාංකීය සංගීත වංශ කතාවට බොහෝ අරුත් එක් කරමින් කිරිඳිවැල පුරවරයට සැබෑ ප්‍රාසංගික අත්දැකීමක ආදරය ආකර්ෂණය එළඹෙන වෙලාවයි ඔබ මෙලෙසින් දකින්නේ. ප්‍රසංගය සාර්ථක කරගන්නට අවශ්‍ය ශක්තිය ලබා දුන්නු සියලුම සම්භාවනීය ආරාධිත අමුත්තන් තමන්ගේ වාසනාවන්ත දෑතින් පොල්තෙල් පහන්සිරු දල්වමින් ෂා මෙගා නයිට් ප්‍රසංගයට ආදරය ශක්තිය අරගෙන එන වෙලාවේදී අපි ඔවුන්ට සංවිධායක මණ්ඩලය වෙනුවෙන් ඔවුන්ගේ හදපිරි ප්‍රණාමය පුද කරන්නේ ගමේ වැඩට ගමේ හයියට ශක්තියක් වෙන අපේ සහෘද සංවිධායක මණ්ඩලය මේ ආදරණීය අනුග්‍රහක බෞතුන්ගේ ලැබුණු ශක්තිය හයියක් වෙන නිසා. ඒ වගේම අපි ඔබට මතක් කරන්න කැමති අද මේ ප්‍රසංගයට ඔබ ආදරය කරන ජනප්‍රිය සංගීත ශිල්පීන් රැසක් මේ වේදිකාව තුල ගීතවත් වන්නට සූදානම් වෙලා ඉන්නවා. ඉතින් දිවයිනේ ජනප්‍රිය ජනකාන්ත සංගීත කණ්ඩායමක් ඇරෝස්ටා මියසියට නාද රටා වයන්නට ගයන්නට අද බොහෝ දෙනෙක් සූදානම් වෙලා ඉන්න වෙලාවේදී අපේ හඬ ඇහෙන මානේ සිරින අපේ ආදරණීය සහෘද රසික හිතවතුනි එන්න මේ බණ්ඩාරනායකපුර පොදු ක්‍රීඩාංගණයට හෙට දිනය නිවාඩු දිනයක් පොහොය දිනය. ඉතින් නිවාඩු දිනයේදී සැබෑ ප්‍රාසංගික ප්‍රසංගයක ආකර්ෂණීය ශක්තිය විඳගන්නට ඔබේ දැස් බලාගෙන හිටපු වෙලාව උදා වෙන්නට තිබෙන්නේ තව ස්වල්ප මොහොතයි. ඉතින් ඒ නිසා අපි ආරාධනා කර සිටිනවා සියලුම සම්භාවනීය ආරාධිත අමුත්තන් මේ පොල්තෙල් පහන්සිලු දැල්වීමට පසුව මේ ආදරණීය ප්‍රසංගය ආරම්භ කරන නිසා එන්නට කියලා සියලුම දෙනාට අපි විශ්වාස කරනවා මේ ආවරණ කලාපයෙන් එපිට විශාල පිරිසක් ප්‍රසංගය නරඹන්නට පැමිණලා ඉන්නවා කියලා. ඉතින් අපි ආරාධනා කර සිටිනවා එන්නට කියලා මේ මොහොතේදී පොල්තෙල් පහන්සිරු දල්වමින් මේ ප්‍රසංගය
ආලෝකමත් කළ එකලු කළ අපේ ආදරණීය සම්භාවනීය ආරාධිත අමුත්තන්ට අපේ සූදිය ප්‍රකාශ කරන ගමන් අර සද්ද දෙන්නකෝ හයියේ කැම්මට මදි ප්‍රසංගයේ ශක්තිය හයිය කැම්ම අන්න හරි ඔබේ හයියට තමයි මේ ප්‍රසංග රාත්‍රිය ඔබ ආදරයෙන් ආකර්ෂණය වෙලා හැඩ වෙලා නිර්මාණය වෙන්නේ. ඉතින් හිතවතුනි අද මේ ප්‍රසංගය සඳහා ප්‍රධාන අනුග්‍රාහක දායකත්වයේ සපයනවා රසික හાર્ඩ්වෙයාර් අධිපතිතුමා සමග භෝගාවත ස්ටෝර්ස් අධිපති අසංක මහත්මයා. ඉතින් ගමේ වැඩට ගමේ හයියට මේ දින ශක්තිය එකතු වුණු වෙලාවේදී ඒ ප්‍රධාන සම්භාවනීය අමුත්තන්න මතක් කරන ගමන් සමානුග්‍රාහක දායකත්වයේ සපයන ශ්‍රී ලංකා කේටරින් ඇන්ඩ් බීඩු සැලූන් අධිපති සංජීව මහත්මාව සිහිපත් කරන්නේ දක්වන සමානුග්‍රාහක දායකත්වයේ වෙනුවෙන්. ඒ වගේම අපි ආරාධනා කර සිටිනවා ප්‍රසංගය පටන් ගන්න කලින් ප්‍රසංගයේ ආදරණීය සංවිධායකවරුන් තිදෙනාට වේදිකාවට. මොකද ගමේ වැඩක් වෙනකොට ගමේ කොල්ලෝ ටික කරනකොට ඒ හයිය ශක්තිය ගෙනෙන එන්නකෝ වේදිකාවට අසේල ධර්මරත්න ඒ වගේම තරංග රාජිත යන තුන්කට්ටුව පොඩ්ඩක් වේදිකාවට එන්න. මොකද ප්‍රසංගය ආරම්භ කරන්න කලින් ඔබේ ශක්තිය ඔබේ හයිය අපි ගමට පෙන්වන්නට ඕනේ. තුන්දෙනාම එන්න පොඩ්ඩක් වේදිකාවට. විදුදුනි මතක තබා ගන්න ප්‍රසංගයක් කරනවා කියන්නේ ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි. ඒක කරට අරගෙන කරන මහන්සිය දහඩිය කැපවීම කඳුළු තමයි මේ ඔබට රසවින්දනේ පේන්න තියෙන්නේ. හයියෙන් අප්පුඩියක් දෙන්න හැමෝම කැම්මට ගමේ මදි ගමේ හයිය ගමේ ශක්තිය ගමේ අභිමානය පෙන්වන මේ ශාමෙගා නයිට් ප්‍රසංගයේ සංවිධායක තුන්කට්ටුවයි මෙලෙසින් වේදිකාවට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ආයුබෝවන් අසේල තමයි අද මේ ප්‍රධාන සංවිධායක ධූරය දරන්නේ. ඒ වගේම තරංග ඒ වගේම අපේ රජිත මේ තුන්දෙනාම ඔවුන්ගේ ශක්තිය හයිය බොහොම අපූර්වට මේ ප්‍රසංගයට දෙන වෙලාවේදී අසේල මොකද ඔබට හිතෙන්නේ ප්‍රසංගය ගැන අපි බිඳක් කතා කරලා ප්‍රසංගය ආරම්භ කරමු. ඇත්තටම ගොඩක් සන්තෝෂයි මේ වගේ සංගීත ප්‍රසංගයක් ගමේ කරන්න ලොකු දායකත්වයක් දීපු කියන සියලු දෙනාටම ඒ වගේම සියලුම දෙනාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපිට මේ ප්‍රසංගය සාර්ථක කරගැනීමට නම් වශයෙන් කියන්න බැරි වුණොත් එකිනෙකගේ හරි නමක් කියන්න බැරි වුණොත් දුක හිතෙනවා. ඒක නිසා නම් වශයෙන් කියන්න බැරි ගොඩක් විශාල පිරිසක් අපිට සහයෝගය ලබා දුන්නා. ඉතින් ඒ සියලු දෙනාටම ගොඩක් ස්තුතියි. අපිට මේක මින් ඉදිරියටත් කරගෙන යන්න ඔයාලගේ ශක්තිය ධෛර්යය ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. හොඳයි ස්තුතියි. ඒ ශක්තිය ඒ හයියට අපේ තරංගත් රාජිතත් එකතු වෙලා ඉන්න වෙලාවෙදී ස්තුතියි. ඔබ දෙදෙනාටම අපිත් එකතු වීම පිළිබඳව. හොඳයි සියලු කටයුතු ඉවරයි. එහෙනම් අද මේ ශාමෙගා නයිට් ප්‍රසංගයට එකතු වෙනවා තුෂී විත් සීසන් 1 අපේ ආදරණීය නර්තන කණ්ඩායම එකතු වෙලාවේදී ලස්සන අප්පුඩිය දෙන්නකෝ. හයියේ කැම්මට සරස්වති අභිනන්දනයයි.
තෙදිනි විරාජ රුවිනි විරාජ රුහුණු සුරාජ කඳ දෙව් රාජ තෙදිනි විරාජ රුවිනි විරාජ රුහුණු සුරාජ කඳ දෙව් රාජ තෙදිනි විරාජ රුවිනි විරාජ රුහුණු සුරාජ කඳ දෙව් රාජ මයුර වාහනයෙන් රුපුසෙන් බිඳ වැඩමවන්න ඉරන් මයුර වාහනයෙන් කුසෙන් බිඳ වැඩමවන්න වැඩ හිටි කඳු මත වැඩ සිට නරකල වෙත සෙත සදන්න කතරගමේ බල මහිමේ දියත පතල කර හරින්න කතරගමේ බල මහිමේ දියත පතල කර හරින්න තෙදිනි විරාජ රුවිනි විරාජ රුහුණු සුරාජ කඳ දෙව් රාජ තෙදිනි විරාජ රුවිනි විරාජ රුහුණු සුරාජ කඳ දෙව් රාජ ස්වස්ති ශ්‍රී වෛවාශ්වත මනුකුල රාජදුරාන්දරනේ වස් දොස්තුන් බිය දුරලා සත රැක දෙවන්න අනවිනවස් දොස්තුන් බිය දුරලා සත රැක දෙවන්න මැණික් රඟේ නිමල දියන කිලිකුණු සෝදා හරින්න කතරගමේ බල මහිමේ දියත පතල කර හරින්න කතරගමේ බල මහිමේ දියත පතල කර හරින්න තෙදිනි විරාජ රුවිනි විරාජ රුහුණු සුරාජ කඳ දෙව් රාජ තෙදිනි විරාජ රුවිනි විරාජ රුහුණු සුරාජ
රාජ කඳ දෙව් රාජ තෙතිනි විරාජ රුවිනි විරාජ රුනුසු රාජ කඳ දෙව් රාජ තෙතිනි විරාජ රුවිනි විරාජ රුනුසු රාජ කඳ දෙව් රාජ සරස්වති අවිනන්දනය තුෂීවිත් සෙෂන් 1 ගෙනෙන ගොඩියක් කැම්මට සූදී හිතවතුනි හොඳයි එහෙනම් වැඩි කතා බහක් යන්නේ නැතුව හිතවතුනි ඔබ ආදරයෙන් ආකර්ෂණයෙන් බලාගෙන හිටපු මොහොතට ප්‍රධාන වේදිකාව කැඳවන්නටයි සූදානම් වෙන්නේ ඊට පස්සෙන් ප්‍රධාන අනුග්‍රහක දායකත්වයේ සපයන රසික හાર્ඩ්වෙයාර් අධිපතිතුමාවත් එවැගේම භෝගහවත්ත ඉස්රෝස් අධිපතිතුමා ප්‍රධාන අනුග්‍රහක දායකත්වයේ ලබා දෙනකොට සමානුග්‍රහක දායකත්වය නිලංකා කේටරින් ඇන් බීඩු සැලුන් අධිපති සංජීව මහත්මයා ලබා දෙද්දී මේ ප්‍රධාන වේදිකාවට සහයෝගයේ ශක්තිය දෙනවා ලිට්‍රෝ ගෑස් වෙළඳ නියෝජිත චමින්ද මහත්මයා එවැගේම කොරියාවේ මයුර ජගත් සාලිය සමන් මතිෂ්‍යන අපේ ආදරණීය සහෘදයන්ව මතක් කරන ගමන් හිතවතුනි ශ්‍රී ලාංකීය සංගීත වංශ කතාව දිනෙන් දින බිදෙන් බිද වෙනස් වුණා අලුත් වුණා ඒ වෙනස් වන සංගීත රිද්මයන් එක ලෙස හඳුනා ගනිමින් ඇයන්නේ ඇරෝ ලෙසත් රොයන්නේ ආර් අකුරෙන් ඇරෝස්ටා ලෙසත් අපි ආදරයෙන් ආරාධනා කරපු බොහොම ආදරණීය සංගීත කණ්ඩායමක් ප්‍රාසංගික වේදිකාවට කැඳවලා තියෙනවා ඔබේ හදවතට සමීප කරන්නට. හොඳයි එහෙනම් ඔබේ ආදරණීය අත්පුර සන්නාදයත් එක්ක ඇන්ටන් රොෂන් ප්‍රදාන ඇරෝස්ටා ඇරෝස්ටා ආවා කියන හඬයි ඔබේ හදවතට ආවේ කෝවර සද්දේ හයියෙන් දෙන්නකෝ හැමෝම මදි බණ්ඩාරනායකපුර හෙල්ලලා යන්න දෙන්න හොඳ අත්පොළ සන්නාදයක් හැමෝම ආයේ හොඳයි ඇරෝස්ටා ගමින් ගමට දොරින් දොරට යන ගමනේදී ඇරෝස්ටා උදාන හඬ අපිත් එක්ක එකතු වෙනකොට ආයිබෝවන් උදාන ආයිබෝවන් ඔබට බොහොම ආදරණීය හඬ මවන්නේ ඇරෝස්ටා පවුල තුල සිටින දෙන්නක බලන්න හයිය කැම්මට අත්පොඩියක් උදාන ප්‍රනාන්තු ඇරෝස්ටා නිවේදන ශිල්පියාට ආයිබෝවන් කිරිඳිවැල සත්‍යයක් දුන්නා නම් සුවදේ අද දින ගාමුද අප්පුඩියක් කිරිඳිවැල රායි ගෝමිසෝදේ කිරිඳිවැල මිතුරු කැල අපේ ආදරණීය අසේල තරංග සහ මංජු රජිත සමාවෙන්න රජිත අසේල තරංග රජිත රජුරු වගේ තුන්දෙනෙක් අද ඔයාලත් එක්ක අතල් බැඳගත්තු සංගීතමය අත්දැකීම බණ්ඩාරනායකපුර සොඳුරු ඉසව්වේ ඔබත් එක්ක බෙදා හදා ගන්න ඇන්ඩ්‍රෝෂාන් ප්‍රධාන රෝසා අපිට ආරාධනා කෙරුවා. ඉතින් මම හිතනවා ගොඩක් සතුටින් කාලයකට පස්සේ කිරිඳිවැල පොරවරේට රෝසා අපි ආපු වෙලාවේ මම හිතනවා සොඳුරු ප්‍රසංගික මිහිරියාව වටිනාකම ඔබ සියලු දෙනා අතරට බොහොම සුන්දරත්වෙන් පිරි සංගීත ප්‍රසංගයක්
ඒ වටිනාකම ඔයාලා හතර බෙදා හදා දෙන්න අපි එකාසු වෙලා ඉන්න වෙලාවේ පුංචි මුදලක් දීලා මේ සුන්දර ප්‍රසංගයේ වටිනාකම බෙදා හදා ගන්න මේ ක්‍රීඩා පිටිය තුලට එකාසු වෙකින් අපි ප්‍රථමයෙන් අපගේ ප්‍රණාමී භක්ති ආදරය ඔබ සියලු දෙනාට පුද කර සිටිනවා. මම හිතනවා යම්කිසි කාර්යයක් නිසා ඒ පරමාර්ථය අවිනාශය මුදුන්පත් කරගන්න ඒ ආදරණීය සංවිධායක බලයනිය මේ ප්‍රසංගය ඔබත් එක්ක බෙදා හදාගෙන තියෙනවා. මම හිතනවා ඔබ වියදම් කරලා තියෙන මුදලින් යම්කිසි මුදලක් ඒකේ වටිනාකම මම හිතනවා නුදුරු අනාගතයේදී ඔබට දැක ගන්නට ලැබෙන්න ඇති වේවි කියලා විශ්වාස කරනවා. අපි ප්‍රසංගයේ මුල්ම ගීතයට අපි යන්න සූදානම් වෙනවා. ඉතින් අසේලවයි තරංගවයි රජිතවයි නැවතත් බොහොම ආදරෙන් සිහිපත් කරලා තුන්දෙනා රජතුන් කට්ටු වගේ ඉන්න නිසා අපි මුල්ම ගීතය අපි ගයනවා මෙන්න මේ විදියට. රජතුන් වගේ අපි ඔබ සියලු දෙනාම වෙසෙන්නේ මේ ලක්දරනේ අපි වෙසෙන්නේ එක බාවුලක දරුවෝ ඒ නිසාවෙන්ම ජීවත් වෙමු අගයමු පසසමු අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ අපි ඔක්කොම පියවරු ඔක්කොම මව්වරු තුන් සිංහලයම දරුවෝ තුන් සිංහලයම දරුවෝ සිත කට විල්ලා පරකටි සිත කට විල්ලා අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ අපි ඔක්කොම පියවරු ඔක්කොම මව්වරු තුන් සිංහලයම දරුවෝ තුන් සිංහලයම දරුවෝ වික්‍රාත්නායකයන් බොහොම ආදරෙන් සිහිපත් කරලා එතුමාගේ ගීත ඉතිහාසය තුල මම හිතනවා මේ පුරවැයට ඉතාමත් හොඳ නැකමක් තියෙනවා. රදාවාන කියන්නේ මාගමසේකරයන්ගේ උපන්ගම. ඉතින් මම හිතන්නේ එතුමා බොහොම ආදරෙන් සිහිපත් කරනවා. එතුමාගේ පරම්පරාවෙන් මම හිතනවා මේ කලාවට අත්පොත් ලැබුව අපි ආදරණීය තවනාදයක්. බොහොම ස්තුතියි. කසුන් බොහොම ස්තුතියි. ඉතින් අපි හඳුන්වලා දුන්නේ කසුන් කණජෝදේ සංස්ථාවේ නිත්‍ය නිවේදක ශිල්පිය හැටියට බොහොම ආදරෙන් කටයුතු කරනවා. ඉතින් ඔබ බොහොම ආදරෙන් සිහිපත් කරලා අපි ඊගාවට යන්න සූදානම් වෙනවා.
තවත් බොහොම සොඳුරු බර වටිනා කරන ගීතයකට ඇරෝසාපෙන් බලාපොරොත්තු වුණු ප්‍රථම කණ්ඩායම ගීතය අපි කාලයකට පස්සේ කිරිදි වලට ආපු වෙලාව අපි බෙදා හදා ගන්න බොහොම සතුටින් ලක්ෂ්මන් හිල්මි ආදරේ කලා ශිල්පියව බොහොම ආදරේ සිහිපත් කරලා එතුමා අපි වෙනුවෙන් නිර්මාණය කරු දුන් මේ ගීතය අපි ජීවත් වෙමු පිය නගමු හදපිරි සතුරින් ජීවත් වෙමු හදවතින්ම අපි ශ්‍රී ලාංකිකයයි කියන පැතුමේ හදවතින්ම අපි ශ්‍රී ලාංකිකයයි මහසාගරෙන් වට වූ පුංචි දූපතයි මුළු ලෝකයෙන් උතුම් ශේම භූමියයි ඇස් හිස් මස්ලේ නම්දී රැක්ක දේශයයි විරුවන්ද පන පුදලා දුන්නු සාමයයි අමුණුද අභිමානයයි මෑණිගේ දුරුලේ නිදන්නට ඉපදුණු ඔබ අප පින්බරයි අපි පින්බරයි වඳිමු ශ්‍රී ලංකා උදමු ශ්‍රී ලංකා නැගෙමු එක්සිත් වී ලාංකිකයි හදවති අපි සැවොමා දහම සුරකින්න අන නල රකිනා මේ සැම නැතිදා ජීවත් වීම බුරුයි ජීවත් වීම බුරුයි මහසාගරෙන් වට වූ පුංචි දූපතයි මුළු ලෝකයෙන් උතුම් ශේම භූමියයි Hardawati
අපි සැවොම ශ්‍රී ලාංකිකයි හදවතින් අපි සැවොම ශ්‍රී ලාංකිකයි හදවතින් අපි සැවොම කිරිඳි වැල ආයෙත් වරක් ගැව්වනම් අප්පුඩියක් කියයි ආයෙත් වරක් අපේ සම්පගේ හඬින් මේ දවස්වල හෙන ජනප්‍රියම ගීතය තිබුණා නම් හුඟක් මිල මුදල් ලොකු මිල මුදල් මගේ අතේ ඔබ නෑ මේ වගේ අද වෙන්වන්නේ අහසක් පිටේ කොනකවත් නෑ ඔබ කෙරේ සුළඟක් වගේ හැරගියක් ලෝකෙන් මගේ ආයෙත් වරක් මට වඩා හොඳ කෙනෙක් හමු වේවා කියා ඔබට මා පතනවා මට වඩා හොඳ කෙනෙක් හමු වේවා කියා ඔබට මා පතනවා තේරුනේ මම රැවටුණා කියා කාලයක් නොදැනීම ගත වෙලා කහටක් පිටේ කොනකවත් නෑ ඔබ කෙරේ සුළඟක් වගේ හැරගියක් ලෝකෙන් මගේ ආයෙත් වරක් මට වඩා හොඳ කෙනෙක් හමු වේවා කියා ඔබට මා පතනවා මේ බවේ යලි සිහි වෙලා එදා තේරුණොත් මම ඉතරම් කියා මන්දිරේ දොරතුළු කඩා දමා එමත් ඔබ එන්න මා සොයා කහටක් සිතේ කොනකවත් නෑ ඔබ කෙරේ සුළඟක් වගේ හැරගියක් ලෝකෙන් මගේ ඉරුණා නම් හොඟක් ලොකු මිල මුදල් මගේ අතේ ඔබ නෑ මේ වගේ අද වෙන්වන්නේ කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ සුළඟක් වගේ හැරගියක් ලෝකෙන් මගේ ආයෙත් වරක් මට වඩා හොඳ කෙනෙක් හමු වේවා කියා ඔබට මා පතනවා ආයෙත් වරක් මට වඩා හොඳ කෙනෙක් හමු වේවා කියා ඔබට මා පතනවා ආදරේ සුන්දරයි විටක කින්නරයි මුළු ජීවිතේම සීතලයි අපුඩියක් ගැහුවා නම් උණුසුමක් දැනේ බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාට බණ්ඩාරනායක පුර කිරිඳි වැල අපේ ජීවිතේ වැඩිපුරම අපි හොයාගෙන යන්නේ සතුට හොයාගෙන යනකොට විටක ලැබෙන්නේ දුක දෙකම අතරේ දෝලනේ වන එකම දේ තමයි තනිකම අහන්න තියෙන්නේ ඇයි මෙච්චර තනිකම වැඩිපුර අපේ ජීවිතයට දුන්නේ කියන එකයි
right. වමිසෝදි. ජීවිතේ සමහර වෙලාවට අපිට හමු වෙනවා බාධකකම් කටළු. සමහර වෙලාවට මිරිගුවක් පේනවා. මිරිගුව පරයා යන මේ ජීවිත ගමනේ ජයග්‍රහණය මාමත කරා යන්න ඕන අපි සියලු දෙනාම. මෙසේ Sediga pura Denuana tiunu yoma Diriku aparana Nurabeku gebe kain Sediga pura Denuana tiunu yoma Bahu terang digugah menutup mage saya berkuli para terang saya dalam mata bahu terang digugah menutup mage saya berkuli කිරිදි වෙන හඬ භවිෂ්‍යති අසන්නන්ගේ ඉල්ලීම වලට මුලින්ම එහුම්කන් දුන්නා මට අමතක වුණා මේ ඉල්ලීම නිසාවෙන්ම ගීතය ගායනා කරුවා කියලා කියන්න. ඒ වගේ පොඩි පොඩි අඩුපාඩුකම් සිදු වුණොත් ගණන් ගන්නේ නැතුව තරහ වෙන්නේ නැතුව අපිත් එක්ක සතුරු බෙදා හදා ගන්න අපේ යාළුවෝ අපිත් එක්ක එකහසු වෙයි කියලා විශ්වාසය බලාපොරොත්තුව අපි සතුටු වෙනවා. ඉතින් මාලන්ගේ මේ ගීතය ගායනා කරන්න ඕන කියලා වේදිකාවේ අපේ යාළුවෝ කීප දෙනෙක්ගෙන්ම පහුගිය දවස්වල ඉල්ලීම් තිබුණා. ඒ නිසා තමයි අද දවසේ ඉල්ලීමට ඇහුම්කන් දීලා ප්‍රථමයෙන්ම අසන්නන් ඉල්ලීම් විදියට ඒ ගීතය ඔබත් එක්ක බෙදා හදාගත්තේ චිත්‍රාල් සෝමපාල ආදරණීය කලා ශිල්පියා ගායනා කරපු මේ සොඳුරු පර ගීතය. මෙන්න අපි යනවා අපේ ප්‍රවීණයන් සතු අපේ ආදරය කරන අපේ ප්‍රවීණියෙකුගේ හඬ ඔබත් එක්ක බෙදා හදා ගන්න. විශාරද ගුණදාස කපුගේ ආදරණීය සොඳුරු පර ප්‍රතාපවත් හඬ
අපි සතුයි. ඒ නිසා අද දවසේ ඔහු ඔබ සතුයි. අප්පුඩියක් ඇහුවනම් ඒකත් ඔබ සතුයි. මෙන්න නිරෝගී හඬින් ඔබත් එක්ක. තුලුණු කීදේ තෙන්නතේ කියවෙනවා වසල් කරන එක මොහොනේ දිය වෙනවා නල්ගිගේ පාමුල ඉදහඳ තියලා ආදර හිත ළඟ උරුද මුවානේ දරුව බලලා කැඩපත වෙහෙසල්නේ උන්චි හිතේ පොඩි මදුමල් පිපුණාදෝ දරුව බලලා කැඩපත වෙහෙසල්නේ උන්චි හිතේ පොඩි මදුමල් පිපුණාදෝ ගෙදර බුදුල් මුල් උදානයක්කු නංගිගේ හිත ළඟ කවුරුද මුවාවුනේ එතුළු කීදේ දෙනෙතේ කියවෙනවා වසල් කරන හිත මෝලේ දිය වෙනවා නංගිගේ පාමුල ඉදහඳ තියලා ආදර හිත ළඟ කවුරුද මුවාවුනේ බාල පොළදේ ඉස්සර හුරතල්ලු කවට සිනා කෙලි සංගවා තැබුවාදෝ බාල පොළදේ ඉස්සර හුරතල්ලු කවට සිනා කෙලි සංගවා තැබුවාදෝ වසල්දයට පෙර කකුලට ලංවි නල්ගිගේ හිත ළඟ කවුරුද මුවාවුනේ තුලුණු කීදේ තෙන්නතේ කියවෙනවා වසල් කරන හිත මෝනේ දිය වෙනවා නංගිගේ පාමුල ඉදහඳ තියලා ආදර හිත ළඟ කවුරුද මුවාවුනේ අක්කල නංගිලාගේ ආදර හිත ළඟ මුවාවෙච්ච අපි අයියලා මල්ලිලා ගැව්වන සතර අප්පුඩියක් අපි විතරක් නෙමෙයි වේදිකාවේ අද සෙෂන් 1 වේදිකාවට එනවා මෙන්න ප්‍රථම අවස්ථාව ආරාධනා කරන මේ හින්දි ගීතයට ජබ්‍රෆන් නටමු අපි සෙෂන් 1 සමග तेरा है जबर है
घर भी ऐसी मेरा लक मेरा हक तू ही ओली बचा मेरे तुझे घर भी ऐसी मेरा हक तू ही ओली बचा मैं तो सच्ची ओ छाबुन सच्ची मेरे तेरे बारे में बोले पूरा मेरा याद है मुझे खबर है जाने सारी कलोनी में थे मेरे इंसान हो गया मैं तेरा है जबर मैन हो गया मैं तेरा है जबर मैन हो गया और तुझे देख के दिल में धड़कन हो गया मैं तेरा है जबर मैन हो गया स्माइल तेरा फटती है तुझ पे दिल सटती है तुझसे है वाईफाई कनेक्शन छूता तेरी रज को आती है आईनी सारी काफी है कोई कितना भी रुके मैं तो ना रुका कभी जेब में कहा मेरा दिल हो गया कभी जेब में लूंगा कभी दिल के लिया तेरी आंखों की गर्मी सी सर पट्टे फैन हो गया मैं तेरा फैन हो गया मैं तेरा है जबर फैन हो गया मैं तुझे देख लिया दिल में धड़कन हो गया मैं तेरा है जबर फैन हो गया हे 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 फैन हो गया පොඩක් අල්ලගෙන හිටා මට පේන්නේ මේ කාලේ වැස්ස අම්මේ වහිනවනම් කොච්චර හොඳද නේ පයින්න වගේ දැන් නේ අඳුරගත්තේ මේ ඇයි ඔය ඔච්චර කඩපුඩේ හදාගෙන විදාගෙන දුවන්නේ